හෙලෝ අවස්ටෙප් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද නිවාඩු දවසක්. ඉතින් උදේ ඉඳන් හොඳටම වැහිබර කාලගුණයක් තමයි තිබුණේ. ඒ වුණාට පරිසරය නම් ඉතින් හරිම ලස්සනයි. උදේම බුදු පහන එහෙම තියලා අපි වැඩ පටන් ගත්තා. ඉතින් අද මගේ නිවාඩු දවසක්. කන්න ණය නම් වැඩට ගියා උදේ. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ චූටි පැංචිටයි මටයි කෑම ලෑස්ති කරගන්න. ඉතින් අපි දෙන්න විතරක් ඉන්න නිසා කෑම ටිකක් තමයි හදන්නේ. ඉතින් මම මැල්ලුමක් හදලා පරිප්පු එකක් හදාගත්තා. වැස්ස කියලා බෑනේ ඉතින් රෙදි ටිකත් හොදගත්තා. මොකද ඉතින් නිවාඩු දවසට තමයි රෙදි ටික එහෙම හොදලා වේලලා ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් උදේ කෑම කන්න තමයි හදන්නේ. චූටි පැංචිටත් කවලා මාත් ඉතින් උදේට කෑවා. මෙන්න මේ විදියට ටීවී එකේ මම එක එක වැඩසටහන් චූටි පැංචිට දාලා දෙනවා. ඉතින් එයා මේවා හරි ආසාවෙන් බලලා ඉගෙන ගන්නවා. මේකත් ඒ වගේ වීඩියෝ එකක්. මේකේ බොඩි පාර්ට්ස් තමයි කියලා දෙන්නේ. ඉතින් ස්ක්‍රීන් ටයිම් හොඳ නෑ කියලා කිව්වට මේ වගේ දේවල් වෙනුනුත් චූටි පැටව ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් වැස්සේ නම් අඩුවක් නැහැ. ඒ නිසා මම රෙදි ටික ගේ ඇතුළෙම මේ විදියට රැක් එකේ වනාගත්තා. ඉතින් එක දිගට වැඩ කරලා නිවාඩුවක් ලැබෙනවා කියන්නේ එදාටත් ඉතින් නිවාඩු නැහැ. එදාටත් ඉතින් ගෙදර වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. ඉතින් ඔන්න චූටි පැංචියට වොෂ් එකක් දාන්න තමයි දැන් හදන්නේ. මොකද දැන් අපි ආච්චි අම්මලාගේ ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ආච්චි අම්මලාගේ ගෙදරට ආවා. ඉතින් චූටි පැංචිට ගෙදර තනියෙන් ඉඳලම ආච්චි අම්මලාගේ ගෙදර එනවා කියන්නේ ඉතින් එයා හරිම කැමති. ආච්චි අම්මත් එක්ක එකතු වෙලා දැන් අපි මේ පොඩ්ඩක් shopping යන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ගෙදරින් පිටත් වුණා. අක්කිලා නම් ආවේ නැහැ. ඉතින් අම්මයි මායි චූටි පැංචි පයින්ම බස් වලට එකට වෙනකන් ආවා. ඉතින් ඔන්න අද චූටි පැංචිව බස් එකේ තමයි එක්කගෙන යන්නේ. ඉතින් එයා හරිම කැමති මේ විදියට බස් එකේ යන්න. මොකද ඉතින් කලාතුරකින්නේ මේ විදියට එළියට බහලා යන්නේ. ඔන්න ඉතින් ආච්චි අම්මත් එක්ක හරියට යනවා. ඉතින් මේ මතකයන් කවදා හරි දවසක හරිම ලස්සන මතකයක් විදියට මගේ YouTube මතක පොතේ ඉතුරු වේවි. ඒ නිසාමයි ඉතින් මම මේ විදියට මේ දේවල් කැප්චර් කරලා තියාගන්නේ. ඉතින් ඔන්න දැන් අපි ආවේ චූටි පැංචිට ඇඳුම් ටිකක් බලන්න. මේ මහරගම CIB එක. ඉතින් ඇඳුම් ටිකකුත් බලලා චූටි පැටවුන්ට තියෙන එක જાතියේ දේවල් ටිකකුත් මෙතනට වෙලා බල හිටියා. ඔන්න ඉතින් චූටි පැංචිට බෑග් එකක් හම්බෙලා ඒකත් එල්ලගෙන හැම තැනම දුවනවා. ඉතින් මං චුට්ටක් නවතින්න කිව්වට නවතින්නේ නැහැ. බෑග් එක පෙන්නන්නවත් ඔයාලට. එයා දුවනවා ඉතින්. දුව ඉතින් එක ඒවා අරගෙන අම්මි මේක ගමුද අරක ගමුද. එයා සමහර වෙලාවට ඒ මොකක්ද කියලාවත් හරියට දන්නේ නැහැ. ඒ වුණාට මට ඉතින් ගෙනත් දෙනවා. ඔන්න ඉතින් ඇඳුම් ටික අරගෙන ඉවරයි. ඉතින් චූටි පැංචිටත් හරිම සතුටුයි මෙහෙම එළියට ආවහම. ඔන්න ඉතින් එළිය නම් තාම වහිනවා. ඒ නිසා අපි හිතුවා ට්‍රීවිල් එකක්ම ගෙදර යනවා කියලා. ඉතින් ඒ එන ගමන් අපි කීල්ස් එකට ආවා ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න.
ඉතින් මේ බඩු ටිකත් අරගෙන ගෙදර එන්න අපි පිටත් වුණා. ඔන්න ඉතින් ගෙදර ආවා. ගෙදර ආව කිව්වට අක්කලයි ගෙදරට තමයි ආවේ. ඇවිල්ලා ඉතින් තේ එකක් බීලා එහෙම හිමීට ඉඳලා යනවා කියලා හිතුවා. ඉතින් ඔන්න තේ එකකුත් හදාගෙන ගෙනාපු පානුත් කාලා තේ එකක් බොන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් නිදහසේ නිවිසනසිල්ලේ තේක නම් බොන්න හම්බෙන්නේ නැහැ. චූටි පැංචියෝ දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් මේ දෙන්නගේ වැඩේ ඕක තමයි. ඇවිල්ලා කැමරාව ඉස්සරහට වෙලා වාඩි වෙලා දෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ දෙන්නත් එක්ක එකතු වෙලා බුදු පහන තියලා ඔන්න ගාත කිව්වා. ගාත කියලා අපි ආච්චි අම්මලයි ගෙදරට ආවා. එහෙත් ටික වෙලාවක් ඉඳලා ඔන්න ඉතින් චූටි පැංචිමයි ගෙදර ආවා. ඉතින් චූටි පැංචිට කවලා වොෂ් දාලා එයාව නිදි කරා. ඊට පස්සේ දැන් මම මේ ලෑස්ති වෙන්නේ මෙන්න මේ ටෙඩියව ගොතන්න. ඉතින් මේ තියෙන්නේ මම වූල් වලින් ගොතපු ටෙඩියෙක්. ඔයාලා මගේ වීඩියෝස් බලනවා නම් දන්නවා ඇති. මම ඔය එක එක අත්වැඩ දේවල් කරන්න හරිම කැමතියි. චිත්‍ර අඳින්න, ඒවා පාට කරන්න, මේ විදියට ගොතන්න, එතනින් ගියාම පැල හිටවන්න, ওই වගේ දේවල් වලට මං හරි කැමතියි. ඒ වයින් අපේ හිත නිදහස් වෙනවා, හිතේ තියෙන ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් මං ඒ විදියට කරනවා. ඉතින් අද ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. අදට නවතින්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ.